ඉන්දියන් ට්‍රිප් එකේ සෙකන්ඩ් ව්ලොග් එක. ඉතින් මේක වෙනම ව්ලොග් එකක් නෙමේ. අපි හන්තාන බර්ඩ්ස් පාක් ගේ ව්ලොග් එකේ අනිත් ව්ලොග් එක. ඉතින් මේක එපිසෝඩ් එකක්. ඉතින් ඔයාලා හන්තාන බර්ඩ් පාක් එකට ගිය පාරෙම තවත් උදහට එනකොට මීටර් 200ක් වගේ ඔයාලට සඳගිරි මහා සෑය හන්තාන කියලා බෝඩ් එකක් හම්බෙනවා. එතනින් හැරුණාම ඔයාලට පුළුවන් හන්තාන සඳගිරි මහා සෑයට යන්න. ඉතින් මෙතන කාර් පාක් එකට ලස්සන වීව් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා ෆොටෝස් ගහන්න කැමති කෙනෙක් නම් මෙතන පාවිච්චි කරන්නත් පුළුවන් ඔයාලගේ ෆොටෝස් ගහන්න. මොකද මෙතෙන්ට මේ වටේට තියෙන හන්තාන මුළු කඳු වැටියෙම පේනවා. ඉතින් මෙතන තියෙන කඳු වලල්ලක් වගේ ලස්සන වීව් එකක්. ඉතින් දැන් අපි කාර් එක දාලා උඩට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඔයාලගේ වාහන උඩටම අරන් යන්නත් පුළුවන්. අපේ කාර් එක චුට්ටක් පළලින් වැඩි හින්දා අපි කාර් එක පල්ලෙහා දාලා පයින් තමයි උඩට ගියේ. මොකද අපිට උවමනාවක් තිබ්බේ නැහැ අවදානමක් ගන්න. ඉතින් මේ තියෙන්නේ ටිකක් උඩට යනකොට ඔයාලට බලා ගන්න පුළුවන් ලස්සන තවත් වීව් පොයින්ට් එකක්. ඉතින් මේක තියෙන්නේ තේවත්තක් මැද්දේ. ඉතින් මේතන හාමුදුරුවන්ගේ අනුශාසන අනුව මෙයාලා මැරිච්ච ගස් එකක්වත් කපන්නේ නැහැ. මෙයාලා ඒවා හැමම තියනවා. මොකද ස්වභාව ධර්මයට කිසිම හානියක් කරන්න එයාලට ඕනේ නැහැ. ඉතින් ඔයාලට පඩිපෙලක් හම්බෙනවා ටිකක් ඉස්සරහට එනකොට. ඒ පඩිපෙල මං වීඩියෝ එකට ඇඩ් කරේ නැහැ. ඒ පඩිපෙලෙන් ඔයාලා උඩට නැග්ගාම ඒ පඩිපෙල දෙකට බෙදෙනවා. එතනින් ඔයාලා වම් අත පැත්තට ගියාම තමයි ඔයාලට සඳගිරි මහා සෑයට යන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ එතන උඩට පේන ලස්සන වීව් එක. ඉතින් ඔයාලා මේ චෛත්‍ය වටේම ගියාම ඔයාලට පුළුවන් හන්තාන කඳු වලල්ල බලා ගන්න. ඉතින් මේ ඈත තියෙන කඳු නිකන් කොළ පාටට පේන්නේ කොළ පාට සාරියකින් වහලා දාලා වගේ. ඉතින් ඔය තියෙන්නේ සඳගිරි මහා සෑය. ඉතින් මම රෙකමන්ඩ් කරන්නේ ඔයාලට උදේ යන්න කියලා. අපි යනකොටත් 11ට විතර ඇති. ඉතින් ඒ වෙලාව වෙනකොට සාමාන්‍යයෙන් තරමක් ගල් රත් වෙලා තමයි තිබ්බේ. මොකද මෙතන පොළව යාලා කළු ගලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ චෛත්‍ය ඇතුළට ඔයාලට යන්න පුළුවන්. චෛත්‍ය ඇතුළ තමයි බුදුගේ තියෙන්නේ. ඉතින් අනිත් බුදුගේ වලට වඩා ටිකක් වෙනසකට තියෙන්නේ. මෙතන තියෙන්නේ හිටි පිළිමයක් බුදුහාමුදුරුවන්ගේ. සාමාන්‍යයෙන් අනිත් බුදුගෑවල තියෙන්නේ සමාධි පිළිම. ඉතින් මෙතන ඔයාලා ඒ දොරටුවෙන් එළියට ආවට පස්සේ ඔයාලට පුළුවන් අටවිසි බුද්ධ ප්‍රතිමා බලන්න. ඉතින් මේ ඔක්කොම කළු ගලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මෙතන චිත්‍ර ගැන කතා කරනකොට මෙයාලා අඳුරින් ආලෝකය කියන සංකල්පය අරන් තියෙනවා. ඉතින් මේ චිත්‍රවල රේඛාකරණය ගැන ගත්තොත් ඇත්තෙන්ම කිව්වොත් හරිම ලස්සනයි. අදහ ගන්නත් බෑ ඒ වතින් ඇඳපුවද කියලා. ඉතින් මෙතන සෝලියස් මෙන්ඩිස් ශිල්පියාගේ ආභාෂය තියෙනවා කියලා ඒ තොරතුරු වලින් අනාවරණය වෙනවා. ඉතින් මේ තියෙන්නේ එතනින් ඔයාලා එළියට ආපුවම මේ කියන්නේ බුදු ගෙදරට නගින පඩිපෙළ උඩදී ඔයාලට බලා ගන්න පුළුවන් view එක. ඉතින් මං කිව්වත් වගේ දැන් ඔයාලා බලන්නකෝ කොච්චර ලස්සනද මේ කඳුපන්තිය කියලා. ඉතින් මං හිතනවා රැට මීටත් වඩා ලස්සන ඇද්ද කියලා මේ චෛත්‍ය වටේ තියෙන ලැම්ප්ස් ටික දැම්මහම. ඔන්න ඉතින් ගායිස් දැන් අපි සඳගිරි සෑයෙන් පිටත් වෙලා නුවරඑළිය යන්න පිටත් වුණා. ඉතින් දැන් අපි යන්නේ රම්බොඩ ඇල්ල තියෙන පාර. ඉතින් ඒ පාරෙන් ගියාම නුවරඑළියට ළඟයි කියලා අපි Google Maps වලින් දාපුවාම පෙන්නුවා. ඉතින් මේ යන පාර හරිම ලස්සනයි. ඉතින් ඔයාලා නුවරඑළිය අනිවාර්යයෙන්ම යන කෙනෙක් නම් ඉතින් මේ වීව් එක නම් දැකලා ඇතිනේ. ඒ ගැන ඉතින් වෙනසක් නැහැ. ඉතින් දැන් අපි ඉන්නේ රම්බොඩ ටනල් එකේ. ඉතින් ඔයාලා ටනල් එකේ ගිහිල්ලා තියෙන එක නම් ඒක ඇතුලේ හෝන් එකක් ගහපුවාම දෝංකාර දෙන එක්ස්පීරියන්ස් එක නම් ගත්ත නැති කෙනෙක් වෙන්න නම් බෑ. ඉතින් දැන් මේ ටනල් එක පහු කරාම ඉස්සරහට හම්බෙන්නේ රම්බොඩ ඇල්ල. අපි බලමු රම්බොඩ ඇල්ල දැන් කොහොමද කියලා. මොකද මම මීට මාසයකට විතර ඉස්සෙල්ලා ගියාම ටිකක් ලොකුවට තිබ්බා. දැන් නම් නිකන් අඩුත් නැහැ වැඩිත් නැහැ වගේ. ඔයාලා දකින්න තියෙන රම්බොඩ ඇල්ල. ඉතින් මේ තනන් තියෙන්නේ රම්බොඩ ඇල්ල නෙමේ. රම්බොඩ ඇල්ල හරියට බලන්න නම් එතනින් උඩට යන්න ඕනේ. ඉතින් ඔයාලා යනවා නම් ඒකත් බලලා යන්න. අපිට වෙලා තිබ්බ නැති හින්දා අපි ගියේ නැහැ. ඉතින් ඔන්න අපි හදිසිය තීරණය කරා දම්රෝ ටී එස්ටේට් එකට යන්න.
මොකද මං හරි ආසාවෙන් හිටියේ ඩම්රෝ ටී කියන අර පිටිපස්සේ යාලා හයි කරලා තියෙන අකුරු ටික ඉස්සරහා ඉඳලා ෆොටෝස් ටිකක් ගන්න. ඉතින් මම ඒ ෆොටෝස් ටික වීඩියෝ එකේ එන්ඩ් එකට ඇඩ් කරලා තියන්නම්. ඉතින් ඒ ටිකත් ඔයාලා බලන්න වීඩියෝ එක ස්කිප් නොකර. ඉතින් දැන් අපි යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ පාර ගොඩක් වංගු කියලා ඔයාලා හැමෝම දන්නවනේ. ඉතින් අපේ කායක මයික්‍රෝ MX7 එකක් හින්දා චුට්ටක් කඳුවක් දාන්න හොරයි. ඉතින් ඒ හින්දා අපි ඉස්සරහින් ගිය වාහන ඔක්කොන්ට මිඩ දීලා තමයි ගියේ. මොකද අපේ කායක මගේ හිටියොත් එයාලට යන්න බැරි වෙන හින්දා. ඉතින් නුවරඑළිය හරියට ඇතුල් වෙනකොටම මෙන්න මේ මල් ගස් ඔයාලට පුළුවන් පාර දිගටම බලා ගන්න. ඉතින් අපේ මල්ලිට ඕනෙමයි කිව්ව හින්දා අපි පාර අයිනේ නවත්තලා ඒ මලකුත් කඩා ගත්තා. ඉතින් ඔන්න දැන් අපි දම්රෝ එස්ටේට් එක ළඟයි. ඔයාලට පේනවද ඈතින් දම්රෝ ටී කියන ෆොටෝ බූත් එක ඈතින් පේනවා. සුදු පාටට අකුරු වගේ ගහලා තියෙන්නේ. ඉතින් මෙතන ඔයාලට ටී ෂොප් එකක් වගේ තියෙනවා. සීතලට බොන්න නම් නියමයි. එයාලගේ චුට්ටක් ප්‍රයිසස් නම් එක්ස්පෙන්සිව්. ඔයාලා එතන දම්රෝ ටී එස්ටේට් එකේ වංගුව ගත්තහම ඔයාලට ඉස්සරහින් හම්බෙනවා මෙන්න මේ වගේ බෝඩ් එකක්. එතනින් ඇතුළට තමයි කාර් පාක් එකට යන්න පුළුවන්. ඉතින් මං එතන ඇතුළ වීඩියෝ කරේ නැහැ. ඉතින් දැන් අපි නුවරඑළියට හුඟක්ම කිට්ටුයි. දැන් අපි ඉන්නේ හාවඑළියේ. දැන් හාවඑළියෙන් පස්සේ අපිට හම්බෙන්නේ නුවරඑළිය. ඉතින් දැන් අපි මේ යන ගමන් පාර දිගටම බලා ගන්න පුළුවන්. එළවලු පළතුරු ගොඩාක් දාලා තියෙනවා. ඉතින් ඒව ඔක්කොම නුවරඑළියෙන් ගේන නැත්නම් හාවඑළියේ හදන පළතුරු එළවලු. ඉතින් ගොඩාක් අය නුවරඑළියෙන් ආය අනිවාර්යයෙන්ම යාලා ගෙවල් වලට ගෙනියන්නේ එළවලු පළතුරු තමයි. ඉතින් ඔයාලා බලන්නකෝ දැන් මේ අපි යනකොට තියෙන මේ view එක මාරම ලස්සනයි. කඳු ගොඩාක් තියෙනවා. ඉතින් ඈතට වලාකුළු වලින් වැහිලා වගේ තියෙන්නේ. ඉතින් දැන් මේ වෙලාව ඇති හවස 4:00 විතර. ඉතින් ඔන්න ඔයාලට බලන්න මම ෆොටෝස් ටික වීඩියෝ එකේ එන්ඩ් එකට ඇඩ් කරලා තියෙනවා. ඉතින් ඒ ටිකත් බලලා කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ආයෙත් සෙට් වෙමු.